ජාතියේ පිනට උපන් පාසල රටේ උන්නතිය උදෙසාම සකලවිධ අංශයන්හි නායකයන් දැවැන්තයින් රටට දායාද කරමින් ස්වකීය සියවස සැපිරූ වසරයි. එනම් 1986 වර්ෂයයි. සියවසක් පුරා රට දැය වෙනුවෙන් පුතුන් තැනූ ආනන්දයට තවත් අසම සම පුතුන් කෙලක් මව්ගෙබින් මෙලොව එළිය දුටු වර්ෂයයි. මෙලොව එළිය දකින්නට පෙර සිටම සියවසකට උරුමකම් කියූ ආදී ආනන්දීයන්ගේ පුතුන් ලෙසත් අසල්වැසි පදනමින් සහෝදර පදනමින් පාවසර ශිෂ්‍යත්ව කඩීමෙන් සහ අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත්ව තම ආනන්දනීය සිහිනය යථාර්ථයක් කරගත් පිරිස මෙන්ම දෙකෙන් තුනෙන් හතරෙන් පහෙන් හතෙන් අටෙන් ආනන්දයට රිංගාගත් සහෝදරයන්ද අප අතර වෙති. ප්‍රාථමිකයේ පටන් විෂය සමගාමී බාහිර සහ ක්‍රීඩා යන සියලු අංශයන්ගෙන් පරිපූර්ණ වූ සොඳුරු පාසල් ඉතිහාසයක් අප සැමට උරුම වී තිබුණි. ඒ නායකත්ව ගුණය පන්නරය අදටත් අපේ ජීවිත යථාර්ථයක් බවට පත් කර ගැනීමට මැනවින් ඉවහල්ව ඇත. ක්‍රිකට් ක්‍රීඩාව යන්තමින් ඇඟට කාවදින වකවානුවේදීම අපහට 1996 ලෝක කුසලාන තරගාවලි ජයග්‍රහණය සජීවීව විඳ ගැනීමට හැකි වුණා. දශක 3ක සාපලත් කුරිරු යුද්ධයේ වසර 13ක පාසල් ජීවිතයක් ගත කළ අපහට අප පන්ති කාමර තිබූ පස් මහලට පේනාදුරින් මරදානේදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරා ගියා. ඒ අප පාසල් ජීවිතයේ වඩාත් බීතියට පත් දිනයක් බවට එම දිනය පත් කරමින් අප පාසල් ජීවිතයට සමුදීමට වසරක් පමණ තිබියදී මෙතෙක් ලංකාවේ සිදු වූ විශාලතම ස්වභාවික ව්‍යසනය වූ සුනාමි ව්‍යසනයේ කටුක අත්දැකීමද විඳ ගැනීමට අපට සිදු වුණා. ආනන්දය සහ අනෙකුත් බෞද්ධ පාසල් අන්‍යාගමීකරණයට එරෙහිව එකාමෙන් විරෝධය පළ කිරීමට ආනන්දීයන් ලෙස අපද සහභාගී වුණා. ඒ අප පාසල් ජීවිතයේ ගැඹුරින් සනටුවාන් වූ පොදු සිද්ධීන් කිහිපයක් පමණයි. ඒ සියල්ල සමග පාසලේ රණ්ඩු සරුවල්, පාසල් වියේ කුළුතුල් ආදර සම්බන්ධකම්, පාසල් පොදු ප්‍රවාහන සේවයේ අත්දැකීම්, වාර්ෂික ක්‍රීඩා උත්සව, සුලෝහිත සංග්‍රාම, වර්ණ රාත්‍රී ආදී මතක මෙන්ම දුමෙන් වැසී ගිය වික්‍රමසිංහ හෝටලේ, සල්ගාදු හෝටලේ සහ දවලගිරියේ ගත කළ කාලය අදටත් නොඅඩුව සිහියට නැගෙනවා. එමෙන්ම ලෝක ඉතිහාසයේ ජීව විද්‍යා පාඩමක් තිරගත වූ එකම වාණිජ්‍ය දිනය ලෙස අප 2005 වාණිජ්‍ය අංශයේ වාණිජ්‍ය දිනය ඉතිහාසගත වුණා. විසි වසරක ආ ගමන් මඟ දෙස නැවත හැරී බැලීමේදී සමූහයක් ලෙස අප කළ කී දෑ අපමණය. අද අප මේ සිටිනා ස්ථාවරයට මුල්ම අඩිතාලම දමන ලද්දේ අප කාගේත් ආදරණීය මලිත් සොහයුරාගේ මූලිකත්වයෙනි. 2005 සමූහයේ ව්‍යවස්ථාව ගොඩනගා සමූහයේ සොයුරන් ගොනුකොට 2007 වසර වන විට සමූහයේ ප්‍රථම සුවද හමුව පවත්වන ලදී. එදා මෙදා තුර දශක දෙකක් මුළුල්ලේ අප සමූහයට නායකත්වය දුන් සොයුරන් රසකි. එම සභාපතිවරුන්ගේ නායකත්වයෙන් අනුකමිටු කාරක සභික සොහයුරන්ගේ එකමුතුවෙන් සහ සමූහයේ සමස්ත සමාජික සොහයුරන්ගේ අනුග්‍රහයෙන් අප බොහෝ ව්‍යාපෘති සම්පූර්ණ කළෙමු. අප පාසලේ අභිවෘද්ධිය උදෙසා පමණක්ම නොව දුෂ්කර පාසල්, සමාජ සේවා, සෞඛ්‍ය අංශ ආදී සකලවිධ ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි සමාජ සේවා සහ ව්‍යාපෘතිවල නිරත වුණා. එම කටයුතුවලදී දැක් වූ මූලිකත්වය, දායකත්වය, නායකත්වය උදෙසා වරින් වර අප සමූහය ඇගීමටද පාත්‍ර වූවා.
13 වසරක් මුළුල්ලේ ආනන්ද මාතාවගෙන් පෝෂණය වී ඒ අනුහසින් විසිවස් මගගෙවා 40 ඇඳිරිය පිණි අප 2005 සමූහය නොසැලී සිටින්නෙමු. තවත් চিරාත් කලක් රට දැය වෙනුවෙන් කටයුතු කිරීමට මෙවන් කණ්ඩායමක් නිර්මාණය කරලීමේදී අනඳ මව් ඇකේ හොවා අප පෝෂණය කරලීමට දායක වූ විදුහල්පතිවරුන්, ගුරු බවතුන්, අනධ්‍යන කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනා හට එමෙන්ම අප සැම දෙවැනි මව් බඳු වූ ආනන්ද මෑණියන් හට උපහාර වේවා. අපේම පාසල අපේම මවිය ඉදවස් අප හට නැත ආයේ ඉදවස්